සුබ දවසක් ඔයාලට. ලියෝගේ ඩයරියත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයාලා හැමෝටම පින්බර පොසොන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි අරගෙන එන්නේ එංගලන්තේ අපි කොහොමද පොසොන් උත්සවය සැමරුවේ කියලා පෙන්නන්න. මේ ඉතින් අපි තුන්දෙනා කෝච්චිය නැගලා යන්නේ එංගලන්තේ ලිවර්පූල් වල තියෙන ශ්‍රී සම්බුද්ධ විහාරෙට. ඉතින් ශ්‍රී සම්බුද්ධ විහාරේ වෙසක් උත්සවයේ වගේම පොසොන් වලටත් ලස්සන උත්සවයක් තියෙනවයි කියලා අපිට පණිවිඩය හම්බ වෙච්ච හින්දා තමයි අපි මේ යන්න පිටත් වුනේ. ඉතින් ලස්සනට කරපු භක්ති ගීත, ඒ වගේම තමයි දන්සැල්, ඒ වගේම නාට්‍ය, මේ වගේ ගොඩාක් අංග ඒ උත්සවයේ තිබුණා. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ගිහිල්ලා බලමු ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරයට කොහොමද මේ පාර පොසොන් වලට පොසොන් උත්සවය පැවැත්වුනේ කියලා. ඉතින් විහාරයට යන්න කලින් ස්ටේෂනෙන් බැහැගත්තා අපි පොඩ්ඩක් ලිවර්පූල් නගරයේ වටපිටාවේ සුන්දරත්වය බැලුවා. මේ තියෙන්නේ ලිවර්පූල් ප්‍රධාන දුම්රිය පළ ආසන්නයේ තියෙන ඒ ලස්සන වටපිටාව. අපි උත්සවයට යනකොට උත්සවයේ පටන් ගෙනයි තිබ්බේ. ඉතින් ශ්‍රී සම්බුද්ධ විහාරයේ පවත්වන ඒ දහම් පාසලේ ඉන්න දරුදරියෝ ටික තමයි ලස්සනට මේ උත්සවේ සංවිධානය කරලා තිබ්බේ. එයාලව විශේෂාංග එකතු කරා, ඒ වගේම තමයි කතා පවත්වලා ලස්සනට භක්ති ගීත තියලා ඒ වගේම නාට්‍යයක් පෙන්නුවා. ඉතින් අපි මෙතන ඉඳලා ඒ අයගේ හැකියාවන් වලට පොඩි වෙලාවක් දීලා බලමු කොහොමද එයාලා ඒවා ඉදිරිපත් කළේ කියලා බලන්න.
භක්ති ගීත යන අතරතුරේම පොසොන් දන්සලත් හිමීට ආරම්භ කෙරුණා. ඉතින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා තමයි පොසොන් දන්සල ආරම්භ කරේ. බත් දන්සලට කලින් තව තිබුණා අයිස්කෝපි දන්සලා බිස්කටුත් එක්කම. ඒකට සහභාගී වෙලා අපි ඊළඟට මේ ඉන්නේ බත් දන්සලේ පොලිමේ. බලන්නකො ලංකාවේ බත් දන්සලක් වගේම තමයි. ඉතින් හරිම පිරිසිදුවට හරිම පිළිවෙලකට මේ බත් දන්සල සූදානම් කරලා තිබුණා. ඉතින් බලන්නකො. ඒ වගේම තමයි බත් කාලා තව ෆෘට් සලාඩ් එකකුත් එහෙම මේගොල්ලෝ ලෑස්ති කරලා තමයි තිබ්බේ. ඉතින් ඔය ඉන්නේ අපි පොලිමේ. ගොඩාක් සෙනග ඉතින් මේ උත්සවය බලන්නත් දන්සලට සහභාගී වෙන්නත් එහෙම ඇවිල්ලා හිටියා. ඉතින් මේ අපි දන්සල පටන් ගන්න කලින් ඉඳපු හැටි මේ බලන්න. පාරිප්පු, රසම රස චිකන් කාරී, ඒ වගේම තමයි චිලි පේස්ට්, ඒකම අල තෙල් දාලා මෙන්න අපිට හම්බ වෙච්ච ඩෙසර්ට් එක. ඉතින් අයිස්ක්‍රීම් එක පළතුරු එහෙම ෆෘට් සලාඩ් එකක් විදියට හදලා ඉතින් අපි හිමින් සැරේ පැත්තකට ගිහිල්ලා කාලා බැලුවා. හරිම රසයි. ලංකාවේ දන්සලකින් කෑවා වගේමයි. ඉතින් ලංකාවේ රස අපිට මේ වෙලාවේ ගොඩාක් මතක් වුණා මේ දන්සලෙන්දී. ඉතින් ඒ විදියට තමයි අපි දන්සලට සහභාගී වෙලා අපි පිටත් වෙන්න ලැහැස්ති වුණේ. මේ ඔයාලා හැමෝටම පින්බර පොසොන් පොහොය දිනයක් ප්‍රාර්ථනා කරනවා.